මාගේ මිත්‍රවරුනි, ශරීරය නසා ඉන්පසු අන් කිසිවක් කළ නොහැකි අයට බිය නොවන්නැයි මම ඔබට කියමි. එහෙත් ඔබ බිය විය යුත්තේ කවරෙකුටදැයි මම ඔබට පෙන්වමි. ඔබ නැසුණු පසු නිරේ හෙලීමට බලය ඇති තැනැන් වහන්සේට බියවන්න. එසේය උන්වහන්සේට බියවන්නයි මම ඔබට කියමි. ලූක් 12 වෙනි පරිච්ඡේදය 4-5 වගන්ති ශුද්ධ වූ බයිබලය. ලෝකයේදී මරණය උපරිම අවසානයයි. ජෙසුස් වහන්සේට අනුව මරණය විලාපය හෝ ප්‍රීතියේ සදාකාලික ආරම්භයයි. සැබවින්ම මිනිසෙක් බියවිය යුත්තේ තම ප්‍රාණය ගැන තීරණය ගන්නා తాවකාලික ලෝකයට නොවේ. සදාකාලික ජීවිතය පිළිබඳ තීන්දුව ගන්නා දෙවියන් වහන්සේටය. මිනිස් ප්‍රඥාව සීමිතය. මනුෂ්‍යයන්ගෙන් මනුෂ්‍යයාට වෙනස්ය. මිනිස් ප්‍රඥාව ලැබුණේ ලෝකය තුලනි. නිරන්තරව වෙනස් වන විනාශයට යන ලෝක ප්‍රඥාවේ අවසන් ඵලය මෝඩකමය. දාර්ශනිකයන් ප්‍රඥාවන්ත මතයන් කිසිදා මිනිස් අධ්‍යාත්මය ස්පර්ශ නොකළේ එබැවිනි. භෞතික මායාවෙන් නිගි කරන ආත්මික ස්ථිරදේ නොසරකා හැරියේදයි බැවිනි. දේවගරුබිය දෙවියන් වහන්සේගේ ප්‍රඥාවෙන් මනුෂ්‍ය ආත්මය පුරවනු ලබයි. ආත්මය විසින් ශරීරයේ ජයාන්විතව උත්තාන කරනු ලබයි. ශරීරයට සදාකාලික ජීවිතය සඳහා කළ හැකි කිසිත් නැත. එය දූවිල්ලට හැරේ. කනගාටුව දාර්ශනිකයන් පෝෂණය කළේ භෞතික ශරීරයට අදාළ දෑවීමයි. ආත්මය ගැන කතා කළ යුත්තේ එය සදාකාලික වන නිසාය. 2026 ජූනි 1 දින මාගේ දිනපොතෙනි. ගෝඩ්ස්පෙල් කිතු සුබස 95220